හොඳයි. හැමෝටම සුබ දවසක්. ඉතින් 11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පවත්වන පාඩම් මාලාවේ අපේ 13 වෙනි පාඩම සමීකරණ පාඩමේ තවත් වීඩියෝ එකක් තමයි මේ යන්නේ. ඉතින් මේකට කලින් අපි මේ සමීකරණ පාඩමේ කොහොමද මේ ශිතයක් ඇසුරෙන් ඒක එක්ස්ට්‍රාලගයක් හොයන්නේ කියලා සාධක ක්‍රමයෙන් වර්ගපූර්ණ ක්‍රමයෙන් සහ සූත්‍ර භාවිතයෙන් කියලා අපි වීඩියෝ 3ක් දාලා තියෙන YouTube channel එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ 3 බලන්න. හැබැයි ඒ 3 මේ වීඩියෝ එක බලලා බැලුවොත් කමන්න මොකද මේකේ ඒකට සම්බන්ධතාවයක් නැහැ. හරිද? ඒක නිසා අතන පාඩමේ මුලින්ම තියෙන්නේ මේ කොටස. හරිද? හැබැයි අපි මුලින් කතා කරුවේ අර කොටස් නිසා කෙනෙකුට ඒක බලලා මේක වලන්න පුළුවන්. නැත්නම් හිමීට මේක බලලා මේක ගන්න ටික හදලා අර කොටස් වලට යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. සමගාමී සමීකරණය මේක ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ තනි රචනා ප්‍රශ්නයක්. නේද? හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ ඔබට මේ සමගාමී සමීකරණ දෙක ලබා දෙන්නේ නැහැ. ඔබට ලැබෙන පළවෙනි අභියෝගය තමයි ඒ තියෙන සිද්ධිය කියවලා මේ සමීකරණ දෙක හදා ගන්න ඕන. හරි මෙතනදී මම විභාග ප්‍රශ්න කතා කරන්න යන්නේ නැහැ. සමගාමී සමීකරණය කොහොමද ගොඩනගන්නේ කියලා අපි වෙනම කතා කරමු. මම මෙතන අවධානය යොමු කරන්නේ ඔයගොල්ලන්ට දීලා තියෙන නැත්නම් සමගාමී සමීකරණ දෙකක් හදාගත්තට පස්සේදී එතනින් එහාට කොහොමද විසඳන්නේ කියන්නේ. හරිද? ඒ නිසා අපි දැන් විභාග ප්‍රශ්න පත්‍ර කතා කරද්දී සම්පූර්ණයෙන්ම විස්තරයක් විදිහට සමගාමී සමීකරණ දෙක හදාගෙන කොහොමද ගාන හදන්නේ කියලා අපි කතා කරමු. මෙතන දෙන අපි හදාගත්තු සමගාමී සමීකරණ දෙක ඉස්සරහට ගෙනිහිල්ලා කොහොමද x සහ y වල ආගයන් හොයන්නේ කියලා කතා කරමු. හරි. මෙන්න මම කියන සමහර චූටි කරුණු පවා හරි වැදගත් මොකද අහගෙන ඉන්න. දැන් මෙන්න සමගාමී සමීකරණ දෙකක් දීලා තියෙනවා. මුලින්ම අපි මේ සමගාමී සමීකරණ දෙක ඉලක්කම් වලින් නතුරු කරගන්න ඕනේ. පළවෙනි සමීකරණයේ අංක 1 දෙවෙනි සමීකරණ අංක 2. මේ සමීකරණ මේ නම් කරද්දී ඉලක්කම වලින් රවුමක් දාගන්න. හරිද? ඊට පස්සේ දැන් බලන්න ඕනේ මේ විජ්‍ය පද දෙකක් තියෙනවා. ඒක ඉංග්‍රීසි අපුල එකක් තියෙනවා. ඔය දෙකක් තියාගෙන අපිට අගයක් හොයන්න බෑ. ඒ නිසා තමයි අපි සමගාමී සමීකරණ දෙකක් අපි හදාගෙන තියෙන්නේ. හොඳයි. එතකොට මෙතන අපි කරන්න ඕනේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියන්න බැරි නිසා ඒක ඉංග්‍රීසි අකුරක් අපි අයින් කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒක ඉංග්‍රීසි අකුර අයින් කරන්න නම් ඒකෝ ඒ දෙන්නගා සංගුණ ගත්තම සමාන වෙන්න ඕනේ. දැන් බලන්න 6යි x වල සංගුණකේ මෙතන 6යි මෙතන සංගුණකේ 4යි. y වල සංගුණකේ 2යි මෙතන y වල සංගුණකේ 1යි. එනේ ලකවන්නේ 1යි. හරි. එතකොට වාට ඉතින් x වල සංගුණක සමාන කරන්නත් පුළුවන්. නැත්නම් y වල සංගුණක සමාන කරන්නත් පුළුවන්. මම හිතනවා මෙතනදී අපිට y වල සම්පූර්ණක සමානව කරගන්න එක ගොඩක් ලේසි කියලා. හේතුව මම මෙතන දෙකේ ඉලක්කම තිබ්බනම් ඍණ දෙක තිබ්බනම් මට මෙන්න මේ දෙන්න මොකද්ද? එකතු කරද්දී අපිට යනවා. ධන ඍණ අඩු වෙනවනේ එතකොට. හරිද? ඒ නිසා මම කරන්නේ මෙන්න මෙයාගේ සම්පූර්ණකයේ දෙක වඩපත් කරගන්න ඕන නිසා මේ සමීකරණයම දෙකින් ගුණ කරනවා. මොකද මෙයාම කරගන්න බෑ. අපිට එකමයි තියන්නේ. ඒ නිසා ඔන්න ඔතනදී අපි මේ කරන වැඩේ ලියන්න ඕනේ. දෙවෙනි සමීකරණය රවුමක් දාගත්තා. එයා ගුණ කරනවා දෙකෙන්. දැන් මේකේ තේරෙන්න ඕනේ. දෙවෙනි සමීකරණය මේ තියෙන දෙකෙන් ගුණ කරනවා. මෙයා රවුම් කරන්නේ. රවුම් කලේ සමීකරණේ නම. ඉලක්කම විතරයි අපි ලියන්නේ. ඊට පස්සේ ගුණ කරනවා, බෙදනවාද, එකතු කරනවාද කියන්නේ. හරි. එහෙනම් මේ සම්පූර්ණ සමීකරණය නම් දෙකෙන් ගුණ කරනවා. හරිද? දැන් මම මේක මෙහෙම ලියනවා. දෙකෙන් ගුණ කරන්නේ මම වෙන පාඩකේ ලියන්න එතකොට දෙක ගුණ කිරීම මෙතන තියෙන්නේ 4x. ඊට මෙතන ඍණ තියනවා දෙක ගුණ කිරීම. ඊට මෙතන y සමානයි. ඊට මෙතන දෙක ගුණ කිරීම 3. හරි. හොඳයි. ඊළඟට අපි මේ දෙක ගුණ කරමු. 4 2 8x ඍණ 2y සමානයි 2 3 6. හරිද? මේ අපිට හදාගත්තු සමීකරණය අපි අංක 3 විදිහට අඳුන කරගන්නවා. මම මේ ගමම මෙතනේ ලියාගන්න මෙන්න මේ සමීකරණය 6x ඍණ 2y සෝරි ධන 2y සමානයි 1. ඒක පළවෙනි සමීකරණය. මේ අන්තයෙන් ගන්න නෙවෙයි මේ පළවෙනි සමීකරණය මෙයා ළඟින් තියාගන්න. මොකද මගේ අරමුණ ඕනේ. ඇයි මම මේක සංගුණක සම්මාන කරගත්තේ? මේ සමීකරණ දෙකේ ගුණ කළේ මේ ගුණ කළ තියෙන්නේ. එහෙම කළේ මම පළවෙනි සමීකරණය දිහා බලලා නේද? මෙතන ධන 2y තිබ්බ මෙයාට ඍණ 2y හදාගන්න තමයි මෙයා ගුණ කරන්නේ. ඊට මේ තියෙන්නේ අපිට තුන්වෙනි සමීකරණය විදියට. දැන් මේ දෙක අපිට එකතු කරනවා හරි. මේ දෙන්න එකතු කරනවා කියන්නේ මේ සමීකරණ දෙක එකතු කරනවා. ඒ නිසා මම ලියන වෙන එක එකතු කිරීම 3. දෙන්නම සමීකරණ දෙකක් ඒ නිසා දෙන්නගෙන ඉලක්ක රවුම් කරලා. එක BG පද තියෙන පැති දෙක වෙනම
මේ පැත්ත වෙනමත් එකතු කරන්න ඕනේ. එහෙනම් පළවෙනි අපි එකතු කරමු එහෙනම් පළවෙනි සමීකරණය මේක නෙන්න 6x ධන 2y එකතු කිරීම මේක. 8x ධන 2y සමානයි 6 ධන 1. එතකොට මේ කොට අපි හදාගමු 6x ධන 2y ධන නිසා මේකේ දැන් ධන ලකුණේ මේක ಗುಣ කරද්දී ලකුණු මාරු වෙන්නේ නැහැ. එහෙනම් ධන 8x ඍණ 2y සමාන 6 1 4. දැන් බලන්න ධන 2y ඍණ 2y මේ දෙන්න කැපෙට යනවා. 8යි 6යි කීයද? 14යි x සමානයි 7. දෙපැත්තම 14න් බෙදමු. බෙදුවා x සමානයි ඉතින් එතකොට x සමානයි 7 14න් බෙදුවම භාගයනේ 14න් භාගය. මේක භාගය ඇතුළේ තියාගන්න. දශම වලින් ලියන්න පුළුවන්. නමුත් භාගය ඇතුළේ තියාගත්තේ මොකද මේ සමීකරණය විසඳද්දී අපි x අගය සහ y අගය කියන දෙකම හොයාගන්න ඕනේ. එක මුලක් හොයාගත්ත කියලා කියන්නේ නම් මේ සමීකරණ දෙකේ කැමති එකකට x වෙනුවට මෙන්න මෙයා ආදේශ කරලා y වර්ග තියෙනවා. මම මෙතන ලියන්නම්. එතන මෙතන මම ගන්නවා මේක අනිවාර්යයෙන් ඔබ ලියන්න ඕනේ. හරිද? දෙකට ආදේශයනේ එන අංක දෙක දෙවෙනි සමීකරණයට ආදේශයෙන් කියලා ලියා ගන්න ඕනේ. එහෙනම් දෙවෙනි සමීකරණ මම ලියා ගන්නවා 4x ඍණ y සමානයි 3යි. x වෙනුවට අපි දැන් ලියන්නේ මොකද්ද? x සමානයි භාගය. ධන භාගය. නම් 4 ගුණ කිරීම x වෙනුවට ධන භාගය. මේ භාග ආදේශ කරද්දී සමානව වරද්ද ගන්නවා. භාග ආදේශ කරද්දී අනිවාර්යයෙන් මේ ලවයේ කෙනෙක් තමයි මේ පූර්ණ සංඛ්‍යාව තියෙන්න ඕන. හරිද? එහෙනම් ඍණ y සමානයි 3. මේ දෙක අපිට යන දෙකට දෙකේ 1යි 4ට 2යි 8ට 2 ඍණ y සමානයි 3. now y මෙතන ගෙනියමු. අපිට ධන y එනවා. අපිට මෙතන 2 ඍණ 3 මෙතන ගෙනියමු. අපිට කීයද එතකොට ඍණ 3යි. ඍණ y මෙතන ගෙනියමු. එතකොට කීයද? ධන y නේ. එහෙනම් y සමානයි 2න් 3ක් ධන 2යි ඍණ 3යි කියන්නේ ඍණ 1යි. හරියද එතකොට? y සමානයි ඍණ 1 x සමානයි භාගය. ඔන්න ඉතින් තමයි සමගාමී සමීකරණ විසඳන්නේ. ඉතින් මුලින්ම කරන්නේ තියෙන සමගාමී සමීකරණ නම් කරගෙන සංගුණක සමාන කරගෙන ඒක එකතු කරලා ඒක අඩු කරලා එක ඉන්දිසි අකුරක් පයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉන්දිසි අකුර අයින් කරලා ඊළඟ අකුරේ නැත්නම් අපි මෙතන y අයින් කළේ y ඉවත් වුණා. ඊට පස්සේ x වල අගය අපිට ඒ ආපු x වල අගය y වලට ආදේශ කරන්න ඔයාලට කැමති සමීකරණයක් යොදා ගන්න පුළුවන්. ලේසි එකක් තෝරගන්න. x වෙනකොට අපි හොයාගත්තු වගේ ආදේශ කරලා ඊට පස්සේ එතනින් සාමාන්‍ය සමීකරණයක් විදියට y හොයාගත්තා. ඕක තමයි ක්‍රමවේදය තියෙන්නේ. හරිද? අය පොඩ්ඩක් මේකේ තවත් වෙනස් ගානක් අපි හදමු. ලියා ගන්න කවුරු ඉන්නවනම් ටියුටෝරියල් එකක් දාගෙන මේක ලියා ගන්න. ඔන්න නම් දැන් මේ වගේ සමීකරණයක් ඉස්සරහට තියෙනවා. දැන් සමහරවිට මේ සමීකරණ දැක්කම බය හිතෙනවා. මොකද මේක සංගුණක එකක පූර්ණ සංඛ්‍යා නෑ භාග තියෙනවා. හරිද? එහෙනම් මේක සමීකරණ ටිකක් දිගට ගණන් තමයි මගේ බෝඩ් එක පොඩ්ඩක් කොටස් දෙකකට බෙදාගත්තා. ඕන ඔකට බලාගන්න ලේසි. මුලින්ම කරන්නේ මේ සමගාමී සමීකරණ දෙක නම් කර ගන්න ඕනේ. මේක 1 මේක 2. හරිද? ඉලක්කම් ලියලා ඒක රවුම් කරගන්න අනිවාර්යෙන් නම් කරද්දී. ඊට පස්සේ දැන් මෙතන භාග තියාගෙන අපිට වැඩේ කරගන්න බෑ. ඒ නිසා මේකේ පූර්ණ සංඛ්‍යා හදාගන්න ඕනේ නිසා අපි මුලින්ම මේකේ ඉංග්‍රීසි අකුරු ඉවත් කරන්න කලින් සමීකරණ දෙක හදාගන්න ඕනේ. එහෙනම් මම පළවෙනි සමීකරණය ගන්නවා. පළවෙනි සමීකරණයේ මේ 2 සහ 3 ඉවත් කරගන්න මම කරන්නේ දෙන්නම මේ දෙකගේ පොදු ගුණාකාරයෙන් ගුණ කරනවා. 3 සහ 2 බෙදන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරයෙන්. එහෙනම් මෙතන 6 මම ගුණ කරන මේ සමීකරණ. ඊට පස්සේදී මම ලියනවා මේ විදිහට 6 ගුණ කිරීම භාගයයි x ධන 6 ගුණ කිරීම 3න් 1යි y එලා 20ක් 6න් ගුණ කරන්න ඕනේ. 6 කොහොමද හොයාගත්තේ? 6 කියලා කිව්වේ මෙන්න මේ දෙන්නගෙන්ම බෙදන්න පුළුවන් ළඟම එක්කෙන. අපි දන්න භාෂාවෙන් කිව්වොත් කුඩා පොදු ගුණාකාරය. හරිද? දැන් බලමු අපි 2ට 2 වල 1යි 6ට 2 ඒවා 3යි. දැන් මෙතන හැදෙනවා 3x ධන 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි එහෙනම් 2යි y. 20 ඒවා 6ක් එතකොට අපි දන්නවා 6 වරක් බිඳුව 6 වරක් 2
12යි නා 120යි මේක අපි අලුත් සමීකරණය. ඔන්න දැන් අවුලක් නැහැ. මේකත් එක්ක සංගුණක පූර්ණ සංඛ්‍යාවට පත් කරගත්තා. තාම ඉවර නෑ. මොකද ඊළඟ සමීකරණයේ තියෙන්නේ භාග. ඒ නිසා අපි කරන්න ඕනි 6 සහ 4 කුඩා පොදු ගුණාකාරයෙන් මේ තුන් දෙනාම ගුණ කරන්න ඕනි. 6 බෙදෙන 4 බෙදෙන ළඟම කෙනා කවුද? එහෙනම් අපි ලියන්න පුළුවන් එක දෙවෙනි සමීකරණය ගුණ කරමු එයාගේ. 6 සහ 4 ළඟම කෙනා 12 නේද? ඒ නිසා අපි 12 ගුණ කරමු. හරිද? හොඳට බලාගන්න නම් 12 ගුණ කිරීම මෙතන 4න් 1 භාගයදී මම කලින් කිව්වා මේ ළවයකින් ලියන්න ඕන පූර්ණ සංඛ්‍යාව වෙනම් x ඍණ 12 ගුණ කිරීම 6න් 1 y බිංදුව ගුණ කිරීම 12. දැන් සුළු කරගමු එහෙනම් 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි. එහෙනම් මෙතන 3යි x ඉතිරි වෙනවා ඍණ මෙතන 2යි y ඉතිරි වෙනවා බිංදුව 12 ගුණ කිරීම කියලා තේරුමක් නැහැ බිංදුවයි. එහෙනම් මේක හතරවෙනි සමීකරණය. අපේ අනිත් සමීකරණේ මම මේ සමීකරණ දෙක මෙතන ලියා ගන්න. ඒක අපිට ලස්සනට මේ දෙක වෙනම හදා ගන්න පුළුවන්. තුන්වෙනි සමීකරණ මුලින් ලියගන්නම එහෙනම් 3x ධන 2y සමානයි 120 3 මෙතන 3x ඍණ 2y 3x ඍණ 2y සමානයි මෙතන බිංදුව එයා 4 කලින් විදිහම හරිද? එහෙනම් මෙතන අපි සංගුණක සමාන දෙක ගන්න අන්න දෙන්නකම සංගුණක සමානයි x වල සංගුණක සමානයි y වල සංගුණක සමානයි. ඔබට කැමති නම් මේක අඩු කරන්න පුළුවන් කැමති නම් කරන්න පුළුවන්. මම මේක එකතු කරනවා මොකද එකතු කරද්දී මෙන්න මේ දෙන්න කැපිලා යනවා. ඒ නිසා මම එන 3 හතරවෙනි සමීකරණය එකතු කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? vg පද දෙක වෙනවා මේ පැත්තත් වෙනම එකතු කරනවා. එහෙනම් මෙතන 3x ධන 2y එකතු කිරීම වර්ණක් දැම්මා 3x ඍණ 2y සමානයි 120 ධන බිංදුව. ප්‍රශ්නයක් නෑ නේද කොට? එහෙනම් 3x ධන 2y ධන නිසා මේකත් එක්ක ලකුණු වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ධන 3x ඍණ 2y 120 වෙනවා. ඉතින් 120. ඊළඟට මෙතන මෙන්න මේ දෙන්නගේ ඒ දෙන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙනවා කියන එක ඒ දෙන්න තමයි එන්න කරන්නේ. එහෙනම් ධන 2y ඍණ 2y 3යි 6x සමානයි 120. එහෙනම් මේක අපි 6න් බෙදමු. 6න් බෙදෙන්න 6ට 6 1x සමානයි 136 බෙදුවා කීයද? මෙතන 20යි. ඔන්න x හොයාගත්තා. ඔබට කැමති විදිහට මේක හොයාගන්න පුළුවන්. ඉතින් අපි ළඟ දැනට සමීකරණ හතරක් තියෙනවා. ඔබ කැමතිකට අදහස් කරන්න පුළුවන්. මම මේක ලියනවා 4ට ආදේශයි. ලේසිකක් ගන්න. ප්‍රශ්නයක් නෑ. 4ට ආදේශයෙන් ගත්තොත් එහෙනම් 3යි x වෙනුවට දාන්න කීයද 20 2y සමානයි බිංදුව. එහෙනම් මේ බලන්න 3 අරක් දෙක කියන්නේ කොහොමද? 60යි එතකොට සමානයි ඍණ 2y මෙහෙට ගෙනියමු. ධන 2y වෙනවා. එහෙනම් දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදලා මොකද වෙන්නේ? y සමානයි ඔන්න 30යි කියලා උත්තරේ. x සමානයි 20 y සමානයි 30. හරිද? ඔන්න මේ තමයි අපි මේ ගැටලුව විසඳන්නේ. ඉතින් මම හිතනවා මේ ගාන භාග විදිහට සංගුණක ආවොතින් මුලින් මේ භාග අයින් කරලා පූර්ණ සංඛ්‍යාවට සමීකරණ දෙක හදාගන්න පූර්ණ සංඛ්‍යාව වලට පත් කරගන්න නම් මේ භාගවල කුඩා පොදුනාකාරයෙන් ගුණ කරනවා නම් හරියි. හොඳයි. එහෙනම් මේ විදිහට අපි ගාන ඉවර කරනවා. මේකත් ලියා ගන්න කවුරුට ඉන්නවා ලියා ගන්න අපට අවස්ථාවක් තියෙනවා. හොඳයි. එහෙනම් තව අර විදිහටම ගානක් හදමු. ඉතින් ඔබට අවස්ථාවක් දුන්නා කලින් මේකට කලින් අපි හදපු ගාන තියෙන මේ වගේම එකක් නේ. මම හදන්න කලින් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ තනියෙන් මේක උත්සාහ කරන්න මේ ගාන හදන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න. හරිද? එහෙනම් මේ වගේ දරුවෙකුට අවස්ථාවක් දෙනවා තනියෙන් මේක try එකක් දෙන්න. එහෙනම් මම ගාන කරලා පටන් ගන්නවා. මෙන්න අංක 1 මේක අංක 2 විදිහට ලකුණු කර ගන්නවා. මොකද මුලින් කරේ අපි? භාග තියෙන නිසා භාග අයින් කරගත්තා. පූර්ණ සංඛ්‍යාව විදිහට හදා ගන්න ඕන සංගුණක ටික. එහෙනම් මොකද්ද? මේකේ හරයන්නේ කුඩා පොදුනාකාරයෙන් මේක ගුණ කරන්න ඕන. කලින් විදිහමයිනේ එක ගුණ කිරීම. මේ දෙන්නගේ කුඩා පොදුනාකාරය. ඒ කියන්නේ මේ දෙන්නගේ විදන්න පුළුවන් නමකට කියලා. 6නේ 6 ගුණ කරමු. දැන් මෙන්න 6 ගුණ කරමු. 6 ගුණ කිරීම 2න් 1යි m ධන 6 ගුණ කිරීම 3න් 2යි n 6 ගුණ කිරීම 1. මේක 2ට 2 1යි 6ට 2 3. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. එහෙනම් 6 වරක් 3 නෙවෙයි 3 වරක් 1 3යි m ධන
දෙවරක් දෙක 4යි n සමානයි 6. මේක තුන්වෙනි සමීකරණය. හතර වෙනි සමීකරණය හදා ගන්නත් එන අංක 2 දෙවෙනි සමීකරණය අපි ගුණ කරමු. 6 ඩොට් බෙදෙන 3 ඩොට් බෙදෙන ළඟ මේක නේද 6 නේද? 6න්ම ගුණ කරමු. ඒකට හරියන්නේ. එහෙනම් 6 ගුණ කිරීම 6 5. m 6 ගුණ කිරීම 3න් 1. 6 ගුණ කිරීම 4. එහෙනම් මෙතන 6ට 6 පිළ ගියා 5යි m දන්න 3ට 1යි 6ට 3ම 2යි. 2යි n සමානයි 24යි. එහෙනම් මෙතන 4 වෙනි සමීකරණය. හරිද? ඊට පස්සේ මේ දෙක අපිට එක ළඟ ලියා ගන්න පුළුවන්. මෙතන ලියා ගන්න. එහෙනම් 3 වෙනි සමීකරණය 3යි m ධන 4යි n ධන 6. 3 වෙනි සමීකරණය. සංගුණ සමාන කරද්දී මට තේරෙනවා මෙන්න මේ දෙකේ සංගුණ සමාන කරනකොට මට දෙන්නම ගුණ කරන්න ඕන. මට හිතෙන මෙයා දෙකෙන් ගුණ කරනවා නම් අපිට මෙයා 4 බඩ පහ කරන්න පුළුවන්. මම ඒක මෙතන ලියන්න. 4 වෙනි සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. 4 වෙනි සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. මේක දෙකෙන් ගුණ කරද්දී කොහොමද එනකොට? 2 ගුණ කිරීම 5යි m ධන 2 ගුණ කිරීම 2යි n ධන 2 ගුණ කිරීම 24. මේකදී හිතින් කරන්න පුළුවන් වලට හැබැයි පරිස්සමෙන් කරන්න. පස්සලක් දෙක 10යි m දෙවරක් දෙක 4යි n 48. හරිද? දැන් මෙයා තමයි මොකද්ද? පස්වෙනි සමීකරණය. එහෙනම් මෙතන තුන්වෙනි සමීකරණය මම ලියා ගන්නවා. 3යි m ධන 4යි n ධන 6. මේක තමයි තුන්වෙනි සමීකරණය. මම මෙයා මෙන්න මේ සමීකරණය අපිට ලියා ගත්තා. දැන් එන්න අකුරා ඉගෙන ගන්න අපිට මේ දෙන අඩු කරවන්නේ. එහෙනම් මම තීරණය කරනවා පස්වෙනි සමීකරණයෙන් තුන්වෙනි එක අඩු කරන්න. එහෙනම් මේ පැත්ත වෙනම මේ පැත්ත වෙනම අඩු කරමු. 10යි m ධන 4යි අඩු කිරීම 3යි m ධන 4යි n 48න් 6ක් අඩු කරමු. අනිවාර්යයෙන් මේ අඩු කරනවා නම් මේ දෙවෙනි එක නම් වරහණ ඇතුළෙම ලියන්න. ලකුණු මාරු වෙනවා. 10යි m ධන 4යි n මෙයාගේ මෙයා ගුණ කරුවාට පස්සේ ඍණ 3යි m මෙයාගේ මෙයා ගුණ කරුවාගේ ඍණ 4යි n පාඩපත් වෙනවා 48න් 6ක් ගියා 42යි. දැන් අපිට තේරෙනවා මේ දෙක මොකද වෙන්නේ? මේ දෙක කැපිලා යනවා 4න් 4 අඩු කරනවා බිඳුවයි 10න් 3 අඩු කරනවා 7යි n සමානයි 42යි. හරිම ලේසියි නම් 7න් බෙදුණා නම් හරි දෙපැත්ත. එහෙනම් m සමානයි 42ක් කැපුවා 6යි. හොඳයි එහෙනම් ගානේ 95ක වෙලාදී දැන් තියෙන හරිය සිම්පල් දෙයක්. මෙන්න මේ m අකුරට ආපු වගේ අපි ළඟ සමීකරණ පහක්ම තියෙනවානේ. ඔය පහෙන් කැමති එක්කෙනාට ආදර්ශ කරන්න. මම භාගයට ආදර්ශ කරන්න යන්නේ නැහැ ගාන ටික නේද? අපි මේ පොඩි සංගණන ගමු. ඒක ඉතින් ඒක පොඩ්ඩක් හිතා ගන්න ඕගොල්ලෝ ලේසි සමීකරණයක්. මම හිතනවා මෙන්න මෙයා ගත්තා නම් අපිට පොඩ්ඩක් ලේසි කියලා. හරි දැන් අපි ලියන්න ඕනේ 3ට ආදේශය. 3ට ආදේශය. කොහොමද තියෙන්නේ? 3යි m. එහෙනම් 3 ගුණ කිරීම m එකට දාන්න කියද? 6. ධන 4යි n සමානයි 6. දැන් මෙතන 6 වරක් 3 18යි. එහෙනම් 4යි n සමානයි 6. මේ පැත්ත මෙතන කියන්නේ 6 වරක් 3 18යි. 18 මෙතන කියන්නේ මොකද? ඍණ 18. 4යි n සමානයි 18න් 6ක් අඩු කරන්න. 8න් 6ක් 2යි. අඩු ඍණ 12 වාරපත් වෙනවා. 4ෙන් බෙදුණා නම් හරි. එතකොට n සමානයි ඍණ 3යි. හරි. මම දැන් ඔබට මේ ගාන පැහැදිලි. ඔන්න එහෙනම් අපි පටි අමාරුයි කියන සමගාමී සමීකරණ විසඳීමේ සංගුණක භාග වෙන අවස්ථාවල සමීකරණ දෙකක් විසඳන ආකාරය කතා කරලා තියෙනවා. හොඳයි. එහෙනම් මම දැන් ලොකු අවබෝධයක් නැති. ඉතින් ඉදිරියට අපි මේ සමගාමී සමීකරණ සම්බන්ධව විභාග ප්‍රශ්න පත්‍ර කතා කරමු. එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා මේ ක්‍රමවේද හොඳට අධ්‍යයනය කරලා තනියෙන් ගණන් හදන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ පැතුම්.